එකමත් එක කාලයක ලස්සන වනාන්තරයක ටිකිරි කියලා පුංචි හාපැටියෙක් ඉඳියා. මේ ටිකිරි කියන හාපැටියා හරිම කරුණාවන්තයි. ඒ වගේම හැමෝටම උදව් කරන කෙනෙක්. එක්තරා හඳ පායපු රාත්‍රියක ටිකිරිට වතුර තිබහක් හැදෙනවා. ඉතින් ටිකිරි යනවා පොකුණ ගාවට වතුර ටිකක් බොන්න කියලා. එතකොට ඈත තියාම ටිකිරි දකිනවා පොකුණේ මොනවා හරි දෙයක් දිලිසෙනවා කියලා. ඉතින් ටිකිරි හොඳටම බය වුණා. මේ හඳ මාමගෙන් කෑල්ලක් බිමට වැටිලා කියලා. ඉතින් හඳ මාමගෙන් ඒ වැටුණු කෑල්ල ඉක්මනින්ම අහුලලා හඳ මාමට දෙන්න ඕනේ කියලා හිතපු අපේ මේ පුංචි ටිකිරි එයාගේ යාළුවන්ටත් කතා කළා එයාට උදව් කරන්න කියලා. ඉතින් ටිකිරි ඉක්මනටම පොකුණ ගාවට ගිහිල්ලා හඳ මාමගෙන් වැටුණු කෑල්ල හොයන්න පටන් ගත්තා. ටිකිරි පොකුණට අත දාලා ඒ වැටුණු කෑල්ල අහුල ගන්න උත්සාහ කළා. හැබැයි ඉතින් ටිකිරි හිතපු නැති දෙයක් තමයි උනේ. ටිකිරිගේ අත දැම්මට පස්සේ වතුර ටික විසිරීලා ගියා. ඉතින් ටිකිරි හිතුවේ හඳ මාමගේ ඒ කෑල්ල එයාට නැති වුණා කියලා. ටිකිරි හොඳටම දුක් වුණා. ඉතින් මේ ටිකිරිගේ අහිංසක කමයි කරුණාවයි දැකපු හඳ හාමිටන් හරිම සතුටුයි. හඳ හාමි ටිකිරිව අමතලා මෙන්න මෙහෙම කිව්වා. ටිකිරි මම වැටුනේ නැහැ. මේ තියන්නේ මගේ හෙවණැල්ල. ඉතින් ඔයාලා මට දක්වපු මේ ආදරයට මම ඔයාලට තෑග්ගක් දෙන්නම්. ඉතින් මෙහෙම කියපු හඳහාමි ලස්සන කණාමැදිරියෝ ටිකක් ටිකිරිගේ වටේටම එව්වා. ඉතින් ටිකිරි මේ කණාමැදිරියෝ දැකලා ගොඩාක් සතුටු වුණා. ඉතින් එදා ඉඳන් ටිකිරි හැමදාමත් පොකුණ ළඟට ආවා. තනියම නෙමෙයි එයාගේ යාළුවොත් එක්ක. එයා ඉතින් කණාමැදිරියොත් එක්ක හැමදාම සෙල්ලම් කරන්න පටන් ගත්තා.